බලන්න. මෙහෙම රෙකෝඩ් එකක් ගැන නම් අපි අම්මා මුත්තා කාලෙවත් අහලා නැහැ. තප්පර 30ක කාලයක් ඇතුළත මේ පිලිපීන ජාතිකයා තමන්ගේ අදෝවාතයෙන් නිවනවා දැල්වෙමින් තියෙන ඉටිපන්දම් 5ක්. ස්කිපින් කියන ක්‍රීඩාව ඔයාලගෙන් ගොඩක් දෙනා කරලා ඇති. එතනදී ඔයාලා රෝප් එකක් භාවිතා කළත් ලැටිෂියා කී කියන මේ අයිවරි කෝස්ට් රාජ්‍යයේ කාන්තාව තප්පර 30ක් ඇතුළත ස්කිප්ස් 60ක් පැන්නේ මෙයාගේම කොණ්ඩේ භාවිතා කරලා. ඊළඟ පුදුමාකාර ලෝක වාර්තාවට යන්න කලින් මේක තමයි යාළුවනේ හොඳම වෙලාව. තවමත් අපිව ෆලෝ කරලා නැත්නම් පේජ් එකත් ෆලෝ කරන්න. මේ ඔයාලා දකින්නේ ලෝකේ උසම පුද්ගලයා තුර්කියේ සුල්තාන් කාසිම් සහ මිටිම පුද්ගලයා නේපාලයේ චන්ද්‍රා බහදූර්. මේ ඉන්නේ උසම කාන්තාව තුර්කියේ රුමේසා ගෙල්ගී සහ මිටිම කාන්තාව ඉන්දියාවේ ජෝති. දැන් මං ඔයාලව මේ එක්කන් යන්නේ ලෝකේ වැඩිම කේශ කලාපයක් තියෙන ෆැමිලි එක බලන්න. ඔයාලටත් පේනවා ඇති මේ මෙක්සිකානු ගෝමේස් පවුලේ අයගේ ශරීරයේ මොනතරම් කෙස් තියෙනවද කියලා. ඇමරිකාවේ මිනසෝටාවල ජීවත් වෙන මේ ට්‍රැප් ෆැමිලි එක තමයි සලකන්නේ ලෝකයේ උසම පවුල විදියට. මේ 5 දෙනාගේ උස එකතු කරලා පහෙන් බෙදුවම උත්තරේ විදිහට ලැබෙන්නේ අඩි 6යි අඟල් 8. මේ ඉන්නේ මූණේ වැඩිම සිදුරු ප්‍රමාණයක් වෙදගත්තු පුද්ගලයා. මෙයාගේ මූණේ තියෙනවලු සිදුරු 17ක්. නම තමයි ජේම්ස් ගොසන්. ජීවත් වෙන්නේ UK වල. අනේ මන්දා ඉතින් මිනිස්සු ප්‍රසිද්ධ වෙන්න කරන දේවල් තමන්ගේ නහයේ සෙන්ටිමීටර් 2.15ක ටනල් එකක් හදාගත්තු ඇමරිකාවේ ජේසන් ෂෝල්ට් කියන පුද්ගලයා තමයි මේ. එහෙනම් ඉතින් මං අද දවසට මේ වීඩියෝ එක අවසන් කරන්නේ තමන්ගේ කන් පෙති මත සෙන්ටිමීටර් 11.48ක සිදුරක් හදාගත්තු මාක් ග්‍රීන්ලින් කියන මේ ඇමරිකානුවත් පෙන්නන ගමන් අමතක කරන්න එපා මේ පුදුමාකාර දේවල් අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගිහිල්ලා එන්නම් එහෙනම් ඔයාලට ජයෙන් ජය.